right. අපි අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ chocolate Swiss roll එක හදාගන්න. ඉතින් මේ chocolate Swiss roll එකේ sponge එක හදන්න අපිට අවශ්‍ය වෙනවා. ඉතාලම කුඩා quantity එකක් අපි බිත්තර 6යි, සීනි ග්‍රෑම් 200යි, ඒත් එක්කම පිටි ග්‍රෑම් 180යි, කොකෝ පවුඩර් ග්‍රෑම් 20යි, බේකින් පවුඩර් ග්‍රෑම් 10යි, 1යි, බේකින් සෝඩා ග්‍රෑම් අපි එකට පොඩ්ඩක් අඩුවෙන් ගන්න. ඉතින් මේ ටික එකතු කරලා අපි Swiss roll එක හදලා ඉතින් බලමු. මුලින්ම අපි බිත්තර 6 මේ විදිහට බීට් කර ගන්න ඕනේ. මේක විතර කහමද සුදුමද කැඩෙන විදිහට මේ විදිහට බීට් වෙන අතරේ ටිකක් වෙලා ගිහින් ඒ කියන්නේ විනාඩියක විතර පස්සේ අපිට සීනි එකතු කරන්න පුළුවන්. සීනි එකවර දාන්නේ නැහැ. මේ විදිහට අපි කොටස් තුනකට එකතු කරන්නේ. මේ විදිහට අපි විනාඩි 10ක් විතර බීට් වුණාට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති හොඳින් මේක ඝනකමට ඇවිත් තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේක නිවැරදි ආකාරයට අපිට බලා ගන්න. මේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් මේ මිශ්‍රණය අරගෙන මේ විදිහට බේරෙන්න තියලා උඩාතර ඉස්සපා මේ වගේ පාත් වෙනවා නම් මදි. තව ටිකක් බීට් වෙන්න ඕනේ. මේ විදිහට අපි පිටි වලට කොකෝ පවුඩර්, බේකින් පවුඩර්, බේකින් සෝඩා එකතු කරලා හොඳින් කලවම් කරලා හලා ගන්න ඕනේ. Swiss roll එකේ බිත්තර සීනි බීට් කරලා ඉවරයි. ඒත් එක්කම පිටි කොකෝ පවුඩර්, බේකින් සෝඩා, බේකින් පවුඩර් එකතු කරලා හලාගත්ත මිශ්‍රණය අපි මේ විදිහට පොට්ට දාලා ගමන් කලවම් කරගන්න ඕනේ. වැඩි හයියෙන් කරන්න නැහැ මොකද මේක යා බබල්ස් මේ හුලම් පිරලා තියෙන්නේ. ඒවා ආපහු බහින්න පුළුවන්. ඒතර කේක් එක බහිනවා. ස්පොන්ජ් කේක් කියන්නේ ඒකයි. වැඩි සැහැල්ලු ගතියක් ස්පොන්ජ් ගතියක් තියෙනවා. right. අපි දැන් මේක මේ විදිහට තටියකට දා ගන්න ඕනේ. දැන් තියෙන මේක අවඩ් එකට දාන්න. ඉතින් සංසක උඩ 180 යට 190 විනාඩි 20ක කාලයක් තියලා අපිට පුළුවන් ස්පොන්ජ් එක බේක් කරන්න. දැන් හදන්න යන්නේ අපි හදන Swiss roll වලට ඒ වගේම පිරමීඩ් කේක් එකේ මැද අයිසින් එක හදාගන්න. මේකට අපි කියනවා බටර් අයිසින්. බටර් අයිසින් වල දෙකක් තියෙනවා soft icing, hard icing කියලා. මෙතන අපි soft icing එකක් හදන්න පාවිච්චි කරන්නේ. මේ සමාන රෙසිපි. ඒ කියන්නේ මෙතනදී මම පාවිච්චි කරනවා බටර් ග්‍රෑම් 500යි, icing sugar ග්‍රෑම් 500යි. මුලින්ම අපි බටර් මේක බීට් කරන්න ඕනේ. පස් මේ විදිහට කොකෝ පවුඩර් එකතු කර ගන්නවා. ඔබට ඕන නම් මේක වැනිලා තියෙනවා නම් මේ විදිහට දෙන්නත් පුළුවන්. නමුත් අපි මෙතන චොකලට් හදන නිසා කොකෝ පවුඩර් එකතු කර ගන්නවා. ඊට පස්සේ බීට් කර ගන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ විදිහට පොඩ්ඩක් කලවම් කරලා බේක් කරලා දෙන ඔයගොල්ලෝ පේනදී කලින් විදියම ඉතින් ඔයගොල්ලෝ අපි අතරපුවම නැවත උඩට එනවා. ඒ කියන්නේ ස්පොන්ජ් ගතියට බේක් කරලා තියෙනවා. දැන් අපි මේ කලින් හදාගත්ත Swiss roll එක දැන් මේක අපි උකරන්න යන්නේ. උකරන්න දෙද මේ ඔයගොල්ලන්ට තේරෙනවා විදියට ඔය පේපර් එකක් හරි පත්‍රයක් හරි අරගෙන මේ විදිහට අපි ඉවත් කරගන්න ඕනේ. දැන් මේ කේක් එක
මේ තියෙන උඩ පොත්ත වැහැලා අයින් කරන එකට අපි කියනවා ක්‍රම් කෝට් කරනවා කියලා. මේක කේක් ඩෙකොරේටර් වලදී ඔයගොල්ලෝ එනම ගන්නවා. අපි දැන් මේ යන්නේ මේ ස්විස් රෝල් එක. මේ ඔයගොල්ලන්ට පේනවා මේ ස්විස් රෝල් වල විශේෂත්වය ඒක ඕන විදිහකට අපිට නමන්න කරන්න හදන්න පුළුවන්. බටර් කේක් දෙන්න බෑ. අපි මේ විදිහට දැන් අයිසිං කරන්න හදන්නේ. මේ විදිහට අපි චොකලට් අයිසිං එක. කලින් අපි හදපු චොකලට් අයිසිං එක මේ විදිහට පාවිච්චි කරනවා. පොඩින් තවර ගන්න ඕනේ. දැන් ඔන්න මේක උතන් යන්න හොඳට බලා ගන්න. මුලින්ම අපි මේ අග මේ විදිහට ලක් කරලා හදා ගන්න ඕනේ නැත්නම් ඇතුළ ඔක්කොම බුරුල් වෙනවා අපි. ඊපස්සේ අපි නැවත ආයෙ අරගෙන තව ඩුට්ටක් අරගෙන ආයෙ මේ විදිහට හදා ගන්නවා. ආයෙ නැවත පොඩ්ඩක් ගන්නවා. ආපහු මෙහෙම හදා ගන්නවා. මම මේ පත්තරය භාවිතා කරේ ඔයිල් පේපර් වල ටිකක් ඝනකම් නිසා. ඔයගලන්ට ඕන ඔයිල් පේපර් එක පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මේක රෝල් එකක් විදිහට අපි හදලා අන්තිමට අපි මේ විදිහට උදා ගන්න ඕනේ. දැන් අපි මේක මේ විදිහට දෙපැත්ත සීල් කරලා සීතකරණයේ පැයක් පමණ තබා ගන්න ඕනේ. පැයකට පස්සේ තමයි අපි මේක ලේ කරන ක්‍රමවේදය කියන අයිසිං ගන්න ක්‍රමවේදයට යන්නේ. අපිට උදාහරණයක් තුන් එක. මේ විදිහට අපි අයිසිං කරන්න යන්නේ මේකට අපි කියනවා කෝට් කරනවා කියලා. මේ කෝට් කරන්න කලින් මේක පුරන්න ඕනේ. ඒකට අපි කියනවා ක්‍රම් කෝට් කියලා. දැන් මේ විදිහට අපි අයිසිං හොදින් තවර ගන්න ඕනේ. රයිට් මේ විදිහට අපි අයිසිං ගාලා ඉවරලා දැන් මේක උපමට්ටම් කරනවා කියලා අපි කියන්නේ. අන්න ඒක තමයි කරන්නේ. අපි මේ විදිහට අපිට පුළුවන් පොලයක්, ඔයිල් පේපර් එකක් වගේ ඕනම දෙයක් පාවිච්චි කරන්න කියලා. රයිට්. දැන් අපිට පේනත් මේක ගන්න තියෙනවා. දැන් මේක අපි ආයෙ නැවත සීතකරණයේ තියලා උඩින් ෆිනිෂ් කරගන්න හදන්නේ. සීතකරණයට විනාඩි 10ක් කාලයක් තියාගන්න ඕනේ. සීතකරණයේ තබලා හයි වුණාට පස්සේ අපි කලින් හදාගත්ත චොකලට් ගනාෂ්. ඔයගොල්ලන්ට අපි කියලා දීලා තියෙනවා චොකලට් ගනාෂ් හදාගන්න වීඩියෝ එකක්. ඔයගොල්ලන්ට ඕනම් බලා ගන්න පුළුවන් ගිහිල්ලා. දැන් අපි කේක් එක කෝට් කරලා ඉවරයි. දැන් අපි කේක් එක ගානිෂ් කරගන්න හදන්නේ. අපිට පුළුවන් මේ විදිහට white chocolate පාවිච්චි කරන්න. දැන් මේක කැමලි කපන්න කලින් අපි මේක කූල් වෙන්න තියන්න ඕන විනාඩි 10ක කාලයක්. කූල් වුණාට පස්සේ අපි බලමු ස්විස් රෝල් එක කොහොමද පීසස් කරගන්න තියෙන්නේ. දැන් මේ ස්විස් රෝල් එක අපි හදලා ඉවරයි. දැන් මේ ස්විස් රෝල් එක පීසස් එකක් විදිහට අපි ගානිෂ් කරගෙන මේක කරන්න යන්නේ. ඔබට පේනවා මේ විදිහට මුලින්ම අයින කපලා අපි මේ විදිහට අයින් කරනවා. මේ විදිහට අපිට සමානව කපා ගන්න ඕනේ. මේකදී හොඳට සැලකිලිමත් වෙන්න මේක කූල් වෙලා තියෙන්න ඕනේ. නැත්නම් මේක හැඩේ එහෙම වෙන්න පුළුවන්. කපන කොටත් කෑලි කැඩෙන්න තියෙන මේ විදිහට. පේපර් කප් එකකට දාන්න
අනිවාර්යයෙන් මේ කේක් පේපර් කප් එකකට අවශ්‍යයි. හේතුව තමයි මේක අයිසිං නැත්තම් මේකේ තියෙන ඝනාංශ ගෑවෙන නිසා මේ විදිහට අපිට පුළුවන් ලස්සනට පේපර් කප් එකට දාලා හරි. දැන් මේ ස්විස් රෝල් පීසස් එක හදලා ඉවරයි. මේ තියෙන ලොකු රේන්ජ් එකක් ගන්න. මේක ඇත්තටම අමාරු රේන්ජ් එකක්. ටයිමින් එකක් එක්ක නීට් එක ගන්න අමාරුයි. ඒ නිසා ආවට ගියාම ෆිනිෂින් එක හොඳට තියෙනවා. මේකට කියන්නේ මෙගා ස්විස් රෝල් කියලා. මේක ගන්න සාමාන්‍යයෙන් හෝටල් වල රිසර්ච් එකකට තේරෙන අයිටම් එකක් කියලා තමයි ස්විස් රෝල් ගන්නේ. මේක කියන්නේ ඒකත් කේක් පීසස් එකක් ඒක ගලිනවා පිරමීඩ් කියලා. මේ ඔක්කොම ලංකාවට ආවොත් දේවල් නේ යුරෝපීය රටවල් වල ඒ එක ෆ්ලේවර් එක උදාහරණයක් විදිහට මේක එනවා වැනිලා ෆ්ලේවර් එකයි චොකලට් ෆ්ලේවර් එකයි ගනාස් ෆ්ලේවර් එකයි තුනක්. මේකේ කැල කරපොරම පැහැදිලි වෙයි. તો ස්විස් රෝල් එකේ අපිට පුළුවන් ඕන ඇතුළට රාස්බෙරි, බ්ලූබෙරි, ජෑම් වගේ ෆිලිං එකක් දාන්න. මේ ටික අපිට හදන්න පුළුවන්නේ ටයිම් මැනේජ්මන්ට් එක අපි හරියට කරපු නිසා. ඒ අපි කප් කේක් එකක් හදන්න මට කියන්න ඕනේ වෙච්චරයි. මේ ශේෂ්ත්‍රය ඇත්තටම ලේසි. හැබැයි ලේසි වෙන්නේ අපි හරියට ප්ලෑන් කරොත් සල්යුෂන් කරගන්න. ඔළුවේ තියෙන ඕනේ හැම එකම. ඒක ඕගොල්ලෝ ගත්තොත් තියෙන සමානකමේ ශේෂ්ත්‍රය නැති අය, ශේෂ්ත්‍රයට ඉන්න අය ඕගොල්ලෝ විශේෂයෙන්ම ඇඟේ ඔළුවේ තියාගන්න ඕනේ. මෙතන මේ සාහිත්‍යයක් ගියා, විවාහ කරලා ගියා, ප්‍රොසෙස් කරලා ගියා. මේකේ අලුත තමයි ඉන්නවනේ. ටයිම් මැනේජ්මන්ට් ඉතාලද කාලය ගන්න ඕනේ ගන්න ඕන දේවල් ගන්න ඕනේ නැති දේවල් වලට ගන්න ඕනේ නැහැ. දැන් අපි එකක් කියලා ඊළඟ එකේදී මේක කරනකම් ඉන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට කේක් එක දැන් කපනකොට ඕගොල්ලෝ දෙන්නේ තියෙන්න ඕනේ. දැන් ඊළඟ අවශ්‍ය මේක ට්‍රේ ඊළඟ අවශ්‍ය පේපර් එක ඊළඟ අවශ්‍ය මේක ගානිෂ් කරන්න. අන්න ඒ කියන එක ඔළුවේ තියෙනවා. නැත්නම් කපල ඉවරලා ට්‍රේ වල දානවා කියන්නේ මේ ගලාස්ට් එක උඩට වේලා ඉවරයි. හරිද නේ? ඒතකොට අපි ඊළඟ දවසේ අපි වෙනම බලමු කතා කරන්න කියලා. අද දවසේ එකට සම්බන්ධ ගැටලු තියෙනවා. පැහැදිලිද? හරි හදන්න පුළුවන්. මේ කප් කේක් එක වහද්දී පුළුවන් නම් කප් කේක් එකක් කරනවා මේ පිටින් ගානිෂ් එකක් දාන්න පුළුවන්. අයිසිං වල ඒක අපි වෙනම කියනවා. ඒතකොට චොකලට් ස්පොන්ජ් එක වහද්දී වාට ප්‍රශ්න තියෙනවද මේ සම්බන්ධව? නැහැ. වෙල් ස්පොන්ජ් වාට් චොකලට් තමයි. වෙල් එක ගැටලු මුකුත් නැහැ. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒතකොට අපිට පුළුවන් මේ ස්විස් රෝල් එකම මැදට පිළිගියක් දාලා කපන්න නැතුව එකා ස්විස් රෝල් වල කේක් එකක් විදිහට යන්නේ. අපි ස්විස් රෝල් පීසස් එකක් හදලා තියෙනවා. ඒක අපිට ඒක බෝඩර්ස් ටිකක් දාලා ඕනනම් මේ සයිස් 6ක් එක දෙන විදිහට කපන්න නැතුව කේක් එකක් විදිහට දෙන්නත් පුළුවන්. ඒක ඔයගොල්ලන්ට ඕන නම් ඔයගොල්ලන්ගේ කේක් කියන ඒ යුනිට් එක කව වෙන්න මේ පීසස් එක Twin Chip Production